Hello guys! අද අපි හදන්නේ ගෙදරදි ලේසියෙන්ම හදාගන්න පුළුවන් කැරමල් පුඩින් එකක්. මුලින්ම අපි කන්ඩෙන්ස් මිල්ක් කෑන් එක කඩලා බ්ලෙන්ඩර් එකට දාගන්නවා. ඊට පස්සේ ඒ කෑන් එකට වතුර ටිකක් දාලා ඒ කෑන් එකේ ඉතුරු වෙලා තියෙන මිල්ක් එක හොඳට මික්ස් කරලා ඒ ටිකත් බ්ලෙන්ඩර් එකටම දාගන්නවා. ඊට පස්සේ අපි දාන්න බිත්තර. මේක පොඩි කෑන් එකක් නිසා බිත්තර 3ක් දැම්මහම හොඳටම ඇති. අපි ඊළඟට ඇඩ් කරන්නේ වැනිලා. මම වැනිලා ලිඩ් එකෙන් දෙපාරක් පුරවලා වැනිලා දාගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක 2 minutes වගේ හොඳට බ්ලෙන්ඩ් කරගන්න. දැන් මං යන්නේ sugar caramel කරගන්න. සමහර අය නම් කැරමල් කරද්දි වතුර ටිකකුත් ඇඩ් කරගන්නවා සීනි එකට. ඒත් මං සීනි ටික උණු වෙනකම්ම කලවම් කරනවා වතුර දාන්නේ නැතුව. මගේ හස්බන්ඩ් කැමති කැරමල් එක ටිකක් ඩාර්ක් වුණාම. ඉතින් මං ටිකක් වැඩියෙන් කැරමල් කරා. ඔයාලට අවශ්‍ය ගානට sugar ටික කැරමල් කරගන්න පුළුවන්. ඉතින් මේ සීනි කැට හොඳට දිය වෙනකන් අපි හැඳගා ගන්න ඕනේ. ඊට පස්සේ සීනි එක කැටයක්වත් නැති වුණාම මේක අපිට ඕන කලයකට ආවට පස්සේ අපිට පුළුවන් ලිප් ඔෆ් කරගන්න. ඔයාලට පේනවනේ මගේ කැරමල් එක ටිකක් ඩාර්ක් කියලා. ඊට පස්සේ මං කරන්නේ ඒ කැරමල් කරගත්තු sugar ටික ඔයාලා පුඩින් හදන්න යන බෝල් එකට දාගන්න. ඊට පස්සේ ස්ටේනර් එකක් අරගෙන අර අපි කලින් මික්ස් කරගත්තු කැරමල් පුඩින් මික්ස් එක අර සීනි කැරමල් කරගත්තු එක බෝල් එක උඩින් දාගන්න ඕනේ. ඊට පස්සේ මං කරේ ඒ බෝල් එක හොඳට ෆොයිල් එකකින් කවර් කරගත්තු එක. ඉතින් මේ වෙලාවේ මම ස්ටීමර් එකට වතුර දාලා ස්ටීම් වෙන්න දාලා තිබ්බේ. දැන් මං කරන්නේ ඒ භාජනේ හොඳට වහගන්නවා. ඉතින් මේක තමයි මට හම්බුණ කැරමල් පුඩින් එක. ඒක පොඩ්ඩක් අපි ලස්සනට කපා ගන්න වටෙන් කට් කරලා මේ වගේ පිඟානක් අරගෙන අනිත් පැත්ත හරවන්න ඕනේ. ඉතින් මට මේකේ පෙන්වන්න බැරි වුණා. මම මේක ස්ටීම් කරගත්තට පස්සේ පැය 4-5ක් ෆ්‍රිජ් එකේ දාලායි තිබ්බේ. ඔයාලට පේනවනේ මේ තමයි මං හදාගත්තු ලස්සන කැරමල් පුඩින් එක.